අද වීඩියෝ එකට ඔයාව සාදරයෙන් පිළිගන්නවා. එවරස් කන්ද නගින්න ගිහිපු අර්වින් සහ මැලෝරි කියන දෙන්න එවරස් කන්දේදී අතුරුදහන් වෙනවා. ඉතින් ඒ දෙන්නට ඇත්තටම එවරස් කන්දේදී මොකද වුනේ? මේ වීඩියෝ එකේදී අපි බලමු ඒ දෙන්නට ඇත්තටම මොකද්ද එදා වුනේ කියලා. එක්දාසමසය විසි හතරදී ඇන්ඩරු අර්වින් සහ ජෝර්ජ් මැලෝරි කියන දෙන්න යනවා එවරස් කන්ද නගින්න. එක්දාසමසය විසි හතරට කලින් මිනිස්සුන්ට යන්න අමාරු තැන් හරියට උත්තරද්‍රවේ දක්ෂිණත්‍රවේ වගේ තැන් බොහෝදුරට ගවේශණය කරලා ඉවර කළ තිබ්බා. ඉතින් මේකෙන් පස්සේ ඊළඟට මිනිස්සු ප්‍රයොරිටි එක දෙනවා එවරස් කන්ද නගින එකට. මේ දෙන්නගේ ජෝර්ජ් මැලෝරි කියන්නේ කලින් හෙම කඳු නැගලා ගොඩක් අත්දැකීම් තියෙන කෙනෙක්. හැබැයි ඇන්ඩරු අර්වින්ට හෙම කලින් කඳු නැගලා අත්දැකීම් ලොකුවට නැහැ. එවරස් කන්දේ උස කිලෝමීටර් 8.85ක් විතර. ඉතින් 1924 දී එවරස් කන්ද නගින්න ගිහපු ඇන්ඩරු අර්වින් සහ ජෝර්ජ් මැලෝරිට කලිනුත් මිනිස්සු කන්ද නගින්න try කරලා තියෙනවා. හැබැයි ඒගොල්ලෝ කිලෝමීටර් 7.5කට වඩා උඩට කන්ද නැගලා නැහැ. එවරස් කන්ද වගේ ලොකු කන්දම් මුදුනට කවුරු හරි යනවා නම් එයාලත් එක්ක අනිවාර්යෙන් ඔක්සිජන් ටැංකිය අරගෙන යන්න ඕනේ කියන එක අපි හැමෝම දන්න සාමාන්‍ය දෙයක්. හැබැයි මැලෝරිගේ ඔළුවේ තිබ්බ අදහස ටිකක් වෙනස් එකක්. මැලෝරිගේ අදහස වුණේ කවුරු හරි කඳු නගින කෙනෙක් ඉන්නවා නම් එයා ඔක්සිජන් ටැංකි නැතුව ඔරිජිනල් විදිහට නගින්න ඕනේ කියන එක. ටිකක් අමුතු විදිහේ මතයක්. මොකද එහෙම කරේ නැත්තම් ඒක නිකන් හරියට චීට් කරනවා වගේලු. ඒ කියන්නේ අසාධාරණ විදිහට කඳු නගිනවා වගේලු. හැබැයි ඒ වගේම එයා දන්නවා මේ දෙනාට කන්ද මුදුනටම යන්න ඕනේ නම් අනිවාර්යෙන් ඔක්සිජන් ටැංකි එයාලත් එක්ක අරගෙන යන්න ඕනෙමයි කියලා. අර්වින්ට කලින් කඳු නැගලා ලොකුවට අත්දැකීමක් නැති වුණත් එයාට පුළුවන් ඔක්සිජන් ටැංකියම හොඳට රිපෙයාර් කරන්න. ඒ වගේම ඒවා මේන්ටේන් කරන්න. ඉතින් මැලෝරි හිතලා තියෙනවා අර්වින් මෙයාත් එක්ක ඉන්න එක කඳු මුදුනටම ඒ දෙනාට යන්න ගොඩක් ලේසි වෙයි කියලා. එවරස් කන්ද නගිනවා නම් නගින්න පාරවල් දෙකක් තියෙනවා. එකක් නේපාලේ පැත්තෙන් නගින්න පුළුවන්, අනිත් එක ටිබෙට් පැත්තෙන් නගින්න පුළුවන්. මේ පාරවල් දෙකෙන් එවරස් කන්ද නගින්න තියෙන අමාරුම පාර තමයි ටිබෙට් වලින් නගින එක. ඉතින් මේ දෙන්නටත් මේ පාර පාවිච්චි කරන්න වෙලා තියෙනවා කන්ද නගින්න. මොකද ඉස්සර නේපාලේ පිටරට මිනිසුන්ට තහනම් කරලා තියෙනවා. මෙතනදී ටිබෙට් කියලා කියන්නේ චීන නෙවෙයි. ටිබෙට් චීනට අයිති කොටසක් තමයි. හැබැයි චීන වෙනයි ටිබෙට් වෙනයි. කොහොම හරි මේ දෙන්න ටිබෙට් වලට ගිහිල්ලා අනිත් කඳු නගින සමාජිකයෝ එක්ක මේගොල්ලෝ කන්ද නගින්න පටන් අරගෙන තියෙනවා. එවරස් කන්ද නගිනකොට නගින්නේ අදියර කීපයකට. ඒ කියන්නේ ස්ටෙප්ස් කීපයකට. එක දිගට කන්ද නගින්නේ නැහැ. මේගොල්ලෝ මේ විදිහට කන්ද නැගලා කන්දේ අවසාන ස්ටෙප් එකේ කියන්නේ අන්තිම අදියර නගින්න ගිහිල්ලා තියෙන්නේ අර්විනුයි මැලෝරි විතරයි. නොයල් කියලා කියන්නේ මේ කඳු නැගපු සෙට් එකේ ඉරපු තව කෙනෙක්. ඉතින් මැලෝරි අර්වින් එක කන්ද නගින්න කලින් නොයල්ට ලියුමක් තියලා ගිහිල්ලා තියෙනවා. මේ ලියුමේ තියෙන්නේ අපිට උදේම කන්ද නගින්න පටන් ගන්නවා කියලා. මොකද කාලගුණේ ගොඩක් පැහැදිලි හින්දා කියලා. ඉතින් මේකෙන් පස්සේ අර්වින් සහ මැලෝරි කන්ද මුදුනට ගියාමයි ඒගොල්ලෝ ආයි කවදාවත් ඇවිල්ලා නැහැ. මේ සිදුවීමෙන් අවුරුදු 75කට පස්සේ ඒ කියන්නේ 1999 දී කොන්රාඩ් ඇංක කියන කඳු නගින එක්කෙනා මැලෝරිගේ බොඩි එක හොයාගන්නවා. මේ බොඩි එක මැලෝරිගෙමයි කියලා ඒගොල්ලෝ හොයාගෙන තියෙන්නේ. මොකද මේ බොඩි එක එවරස් කන්දේ සීතලත් එක්ක අවුරුදු ගාණක් තිස්සේ හොඳට සංරක්ෂණය වෙලා තියෙනවා. මේකෙන් පස්සේ 2024 දී එවරස් කන්ද ගැන කරපු තව ගවේෂණයකදී අර්වින්ට අයිති සපත්තුවක් හොයාගෙන තියෙනවා. ඒ කියන්නේ මේ අද වෙනකොටත් අර්වින්ගේ බොඩි එක ඒගොල්ලන්ට හම්බ වෙලා නැහැ. ඉතින් ඒගොල්ලෝ විශ්වාස කරනවා තාමත් අර්වින්ගේ ඇඟේ කෑල්ලක් හරි මේ කන්දේ කොහේ හරි තැනක ඉතුරු වෙලා ඇති කියලා. මැලෝරිටයි අර්වින්ටයි එදා කන්දේදී ඇත්තටම මොකද්ද වුනේ කියලා මෙතනට ගවේෂණය කරන්න ගියපු කට්ටිය මෙතනදී උපකල්පන කීපයක්ම කරලා තියෙනවා. ඉතින් ඒකෙන් එකක් තමයි මෙන්න මේක. මැලෝරිගේ බොඩි එක පරීක්ෂා කරලා බලලා ඒක වැටලා තියෙන විදිහ වෙච්ච තුවාල ඒ හැම දෙයක්ම පරීක්ෂා කරලා බලලා මේගොල්ලෝ කියලා තියෙනවා අර්වින් කියලා කියන්නේ කඳු නගින්න ගොඩක් අත්දැකීමක් නැති ටිකක් ආඳුනික කෙනෙක්. ඉතින් එයා මුලින් කඳ නගින්න ගිහලා තියෙනවා. එයාව ලිස්සගෙන ඇවිල්ලා මැලෝරිගේ ඇඟෙත් වැදිලා ඒ දෙන්නත් එක්කම පල්ලෙහාට වැටිලා තමයි මැරලා තියෙන්නේ කියන එක. ජෝර්ජ් මැලෝරි සහ ඇන්ඩරු අර්වින් කියන්නේ මේ එවරස් කන්ද නගින්න ගිහලා මැරුණ පළවෙනි මිනිස්සු දෙන්නත් නෙවෙයි අන්තිම මිනිස්සු දෙන්නත් නෙවෙයි. මොකද මීට කලිනුත් මිනිස්සු මේ කන්ද නගින්න ගිහලා එතනින් වැටිලා මැරලා තියෙනවා. එවරස් කන්ද කන්දක් විදිහට සැලකුවත් මේකට ඇත්තට මිනිස්සු කියන්නේ සොහොනක් කියලා. මොකද මේ කන්දේ තිබිලා සමහර තැන්වල මලසිරුරු පවා හම්බ වෙනවා. ඒ වගේම මේ මලසිරුරු පල්ලෙහාට අරගෙන ඒවා වලදාන්න කරන්න යන්නේ නැහැ. මොකද මේවා කාට අයිතිද කොහෙන්ද ආවේ කියලා කවුරුවත් දන්නේ නැහැ. මොකද සමහර මලසිරුරු ඒවා අවුරුදු ගාණක් පරණයි. මෙතනදී හොයාගන්න තියෙන වැදගත්ම දේ තමයි එදා අර්වින් සහ මැලෝරි කියන දෙන්නා කන්ද මුදුනටම ගිහිල්ලා පය තිබ්බද නැද්ද කියන එක දැනගන්න එක.
මොකද බැරි වෙලාවත් මේගොල්ලෝ මේ විදිහට එවරස් කන්ද මුදුනට ගිහිලා තිබ්බනම් ඒගොල්ලෝ තමයි ඉතිහාසයේ පළවෙනි පාරට එවරස් කන්ද මුදුනට කකුල තියන්න පුළුවන් වෙච්ච පළවෙනි මිනිස්සු දෙන්න වෙන්නේ. ඉතින් ගවේෂකයෝ තාමත් ගොඩක් උත්සාහ කරනවා මේගොල්ලෝ අරගෙන ගියපු පොඩි කැමරාව හොයාගන්න. මොකද මේ කැමරාවේ තිබ්බ ඡායාරූප මේගොල්ලෝ කන්ද මුදුනට ගිහිල්ලා ගහපු මේගොල්ලෝ මේ කියන මතය ඇත්ත වෙන හින්දා. ඉතින් මේ විදිහට අර්වින් සහ මැලෝරි කියන දෙන්නව මේ එවරස් කන්දේ වීරයෝ විදිහට තාමත් සලකනවා.